හෙලෝ මම චානකසගේ පියානො ක්ලාස්සගේ බිගින ලෙවල් එක ඉන්න ස්ටුඩන්ට් කෙනෙක්. ඇත්තටම මේ මම සාමාන්‍යයෙන් කාලයක් තිස්සේ මම නෝමල් ප්ලේ කරගෙන හිටපු කෙනෙක්. මට තේරෙන විදියට මම ඉගෙනගත්ත පොඩි පොඩි දේවල් එක එකතු කරගත්ත දේවල් එක්ක ඊට පස්සේ මට හිතුණා මම තව ඩිවෙලොප් වෙන්න ඕනේ. ඒකට තැනක් ඕනේ, කවුරු හරි ගුරුවරෙක් ගාවට යන්න ඕනේ කියන මට්ටමකට මම ආවා. ඒත් මම කැම්පස් එකේ වැඩ කටයුතු එක්ක කොහොමද ඒක කරන්න කියන ප්‍රශ්න එකක් හිටියේ. කොහොම හරි අන්තිමේදී මට Facebook එකේ දැකලා චානකසවාම වුණා. අතන මට ඕනුනේ මම ඉන්න තැනින් මට ස්ටාර්ට් වෙන්න, ඉම්ප්‍රූව් වෙන්න. ඇත්තටම මම බිගිනර් ලෙවල් එකේ ඉඳන් සර්ගේ ක්ලාස් යන්න පටන් ගත්තා. ඇත්තටම ෆිසිකල් يعني මම හිතනවා මම ගත්තේ ඇත්තටම හොඳ තීරණයක් කියලා. කියන්නේ සර්ගේ ඉගැන්වීම් රටාවයි පාවිච්චි කරන ටෙක්නික්ස්, එයා පාවිච්චි කරන ගොඩාක් දේවල් මම හිතනවා ඕනම මට්ටමක ඉන්න කෙනෙක්ට ඉස්සරහට එන්න, ඉම්ප්‍රූව් වෙන්න දවසින් දවස ගොඩක් උදව් වෙනවා. ඇත්තටම මම ගත්ත තීරණය ඇත්තටම හොඳයි කියලා තියෙනවා හිතෙනවා. හොඳ එක්ස්පීරියන්ස් එකක් එක්ක, හොඳ දැනුමක් එක්ක තියෙන මිනිස්සෙක්. ඇත්තටම කියා දෙන විදිහේ නම් හැමදේම නෙමෙයි. ඉතින් ජොයින් වෙලා බලන්න අනිවාර්යෙන්ම හොඳ ගමනක් යන්න පුළුවන් කියලා හිතනවා. ඇත්තටම මට ඕන වුණේ ලොකු කෙනෙක් ඉස්සරහට මගේ ආසාවක් තියෙනවා මේ මියුසික් පැත්තෙන් ඉස්සරහට යන්න. පියානිස් කෙනෙක්, කීබෝඩිස් කෙනෙක් විදිහට ඒ ආසාව අර කිව්වට පස්සේ එයා මට දවසින් දවස දෙන නොලෙජ් එක, දෙන ඇඩ්වයිස් ඇත්තටම මාර වටිනවා. මාර يعني මට තේරෙනවා යා කියන්නේ සමහරවිට කියන්නේ තියරි මතම පදනම් වෙච්ච දෙයක් නෙමෙයි යා කරන්නේ. ඇත්තටම ප්‍රැක්ටිකල් තියරි දෙකම කලමේ. මොකද තියරිම විතරක් පස්සේ පන්නවා කියලා අපිට කීබෝඩ් එකක් හරි මොකක් හරි ඉන්ස්ට්‍රුමන්ට් එකක් හරි ප්ලේ කරගන්න බැයි නම් ඇත්තටම වැඩක් නැහැ. එයා ඇත්තටම ඒ කරන දේ දවසින් දවස ඉම්ප්‍රූව් වෙනවා. ඇත්තටම එයා කියලා දෙන දේවල් වලින් ඇත්තටම මම කලින් ප්ලේ කරද්දි මගේ තිබ්බ මේ අත් දෙකේ තිබ්බ කෝඩිනේෂන් එක, මගේ රටේ තිබ්බ මේ ප්ලේ කර දැනෙච්ච දේට වඩා ලොකු ඉම්ප්‍රූව්මන්ට් එකක් මට දැනෙනවා ඇත්තටම මට. ඉතින් මේ කීබෝඩ් පියානෝ ඉගෙන ගන්න, පියානෝ ඉගෙන ගන්න ආසාවෙන් ඉන්න ඕනම කෙනෙක්ට මට කියන්න තියෙන්නේ මට පුළුවන් ඇත්තටම රෙකමන්ඩ් කරන්න හොඳ ගුරුවරයෙක් මේ හරි ෆ්‍රෙන්ඩ්ලි විදිහට කියන්න. Thank you.